සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම. ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මගේ කවිය YouTube channel එකට අදත්. ඉතින් අදත් ඔන්න මම අරගෙන ආවා ලස්සනම ස්ලිපර් ඩිසයින් එකක්. ඉතින් අපි හැමදාමත් වගේ ස්ලිපර් එකේ පටියට කෝඩ් නූල සවි කරගෙන කෝඩ් කරන්න පටන් ගමු. සාමාන්‍ය විදියටම ස්ලිපර් එකේ මේ පැත්ත අපි කෝඩ් කරගන්නවා. ඉතින් අද පළවෙනි වතාවට නම් ඔයා මේ බලන්නේ ස්ලිපර් එකක් කෝඩ් කරන විදිය. ස්ලිපර් එකේ පටියට කෝඩ් එක සවි කරගන්න විදිය කලින් මම කියලා දීලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එක පහළ description එකේ මම දාලා තියෙනවා. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් ඒකෙන් ගිහින් බලන්න. ඒ වගේම ස්ලිපර් ඩිසයින් වලට ආස කෙනෙක් ඉන්නවා නම් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට 076 59 99 548 කියන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. මුදල් ගෙවා පාර්සල් ලබා ගැනීමේ පහසුකම යටතේ ඔබගේ නිවසටම එවනවා. සෑන් රැකියාවක් සොයමින් ඉන්න ඔබට මේක හොඳම අවස්ථාවක්. ඉතින් නිකම්ම නිවසට වෙලා කාලය ගත කරන වෙලාවේ මේ වගේ දෙයක් ලස්සන ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න. ඊටාම් සුළු මුදලකින් පටන් ගන්න පුළුවන්. ඉතින් ආස කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න අපට. ඉතින් කාන්තාවක් විදියට අපි හිතන්න ඕන දෙයක් තමයි හැම වෙලාවෙම අපි කවුරුත් මත යැපෙන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අපිටම කියලා හොඳ ආදායම් මාර්ගයක් හදාගන්න. ඉතින් ඒකට අපි මුලින්ම කරන්න ඕනේ අපිට මේක කරන්න පුළුවන් කියලා විශ්වාස කරන එක සහ ඒ සඳහා හොඳ මාර්ගයක් සොයාගන්න එක. ඉතින් මේ ස්ලිපර් ඩිසයින් කියන්නේ ඒකට හොඳම අවස්ථාවක්. ඉතින් වෙනද වගේම අපි ස්ලිපර් එක කෝඩ් කරගෙන සාමාන්‍ය විදියටම කරුව ළඟට එනකන් කෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ මල් සහිත ඕනමන්ට් එකක් අපි මේකට සවි කරගන්න මේ හදන්නේ. ඉතින් ඒ ඕනමන්ට් එකේ මල් දෙක නූලකින් තමා එකට සවි වෙලා තියෙන්නේ. අන්නේ නූලට තියලා අපි මේ විදිහට කෝඩ් එකෙන් සවි කරගන්න ඕනේ. මතක තියාගන්න ඕන මේක සවි කරලා ඉවරලා B6000 ගම් එක දාලා මල් නැවත කෝඩ් එකට අලව ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට එකින් එක මලින් මල අපි ස්ලිපර් එකට සවි කරගන්න ඕන. විශේෂයෙන්ම පොම් චීට් මල් වලට කැමති නැති කෙනෙක්ට මේක ඉතාම වටිනවා. ඉතින් මේ විදිහට මලින් මල කෝඩ් එකෙන් අපි ස්ලිපර් එකේ පටියට සවි කරගන්න ඕන. ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතාම ලස්සන ඩිසයින් එකක්. ඒ වගේම මතක් කරන්න ඕන වීඩියෝ එක වටිනවයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. like එකක් comment එකක් දාගෙන යන්න. ඉතින් මම ඔබට හැම වෙලාවෙම කියන්නේ කාන්තාවක් විදියට අපි අපේ පවුල වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් අසීමාන්තිකව කැපකිරීම කරනවා. ඉතින් මේ හැම දෙයක්ම කරන අතර තමන් වෙනුවෙන් කියලා යම් දෙයක් කරගන්න ඕන. ඉතින් ඒකට හොඳම අවස්ථාවක් තමයි මේක. ඉතින් ස්ලිපර්ස් කියන්නේ අපි හැම කෙනෙක්ටම හැම වෙලාවෙම වමනා කරන දෙයක්. ඉතින් අපි මෙතනදි කරන්නේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයට පුංචි අගයන් කීපයක් එකතු කරලා ලස්සනට හැඩට ඒක පළඳින්න හදලා දෙන එකයි. ඉතින් ස්ලිපර්ස් කියන්නේ අපි හැම කෙනෙකුටම අත්‍යවශ්‍ය දෙයක් නිසායි මම ඔබට කියන්නේ මේක කවදාවත් කරගන්න බැරි වෙළඳපළ හදාගන්න බැරි ව්‍යාපාරයක් නෙමේ. ඉතින් මුලින්ම පටන් ගද්දිම ටිකක් අසීරුතාවයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒක කොයි දේ කරන්න ගියත් ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් කාලයක් අපි මේක අල්ලගෙන පවත්වාගෙන ගියොත් ඉතාම සාර්ථක ව්‍යාපාරයක් බවට හරව ගන්න පුළුවන්. ඉතින් නැවතත් මම ඔබට මතක් කරන්නේ වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් මේ විදියට ස්ලිපර් එක කෝඩ් කරලා ඉවර වෙලා අපි මේකේ පටිය අඟල් දෙකක් විතර තියලා ස්ලිපර් එකේ යට පැත්තට දාලා මුලින් වගේම ගැටයක් දාලා අලව ගන්න ඕන. ඉතින් නැවත වතාවක් මම ඔබට කියන්නේ මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න අපට. ඉතින් අපි ආයෙත් දවසක හමු වෙමු මේ වගේම ලස්සන වීඩියෝ එකකින්. ගිහින් එන්නම්. සුබ දවසක් සියලු දෙනාටම.